ජනාධිපති සමාවට අත්සන් කරේ ජනාධිපතිවරයා නම් එතන තියෙන්නේ ජනාධිපතිවරයාගේ අස්තන නම් ඒ සිදුවීමට වගකීම ජනාධිපතිවරයා බාරගත යුතුයි. ඒගොල්ලෝ වැරදි කරා කියලා එතකොට මේ ජනාධිපතිතුමාටත් කිසිම සමාවක් ගැලවීමක් නැහැ. මම ඒක දැනන් හිටියේ නෑ. බන්ධනාගාර නිලධාරීන් තමයි මට ලිස්ට් එක එව්වේ. මේකෙන් වගකීමෙන් ගැලවෙන්න ජනාධිපතිතුමාට ඉඩක් නෑ. ඒත් එක්ක කිසිසේත් තමන් අත්සන් කරා තමන් මේක දැනන් හිටියේ නෑ කියන කතාව කියන්න බෑ. මොකද මේ වන විට මේ වාගේ වගකීම් විරහිත ප්‍රකාශ කරන තෝතැන්නක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ආයිබෝන් සියලු දෙනා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා පොයින්ට් ඔෆ් චාණක්‍ය YouTube නාලිකාවට. අපි ඊයේ දිනේ කතා කරා ලංකාවේ සිදුවිච්ච ජනාධිපති සමාව අභාවිතා කිරීමක් ගැන කියලා. ලංකාවේ වෙසක් පොය දවස වෙනුවෙන් රැඳවියන් 388 දෙනෙක් නිදහස් කරලා තියෙනවා ජනාධිපති පොදු සමාව යටතේ. ඒ රැඳවියන් අතර හිටියා අනුරාධපුර මූල්‍ය ආයතනයක හිටපු කළමනාකරුවරයෙක්. ඔහුට තිබ්බ චෝදනාව තමයි රුපියල් ලක්ෂ 40ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම කියන කාරණාව ගැන. මේකේ තිබ්බ විශේෂත්වය තමයි අපිට වාර්තා වෙච්ච විදිහට මොහුට දඬුවම් කරලා තියෙනවා මේ වරදට වරදකරු කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු විසින් මොහුට දඬුවම් කරලා තිබ්බා අවුරුදු 2ක බරපතල වැඩ සහිතව සිර දඬුවමක් අවුරුදු 5කට අත්හිටවල තිබ්බා. දඩයක් නියම කරලා තිබ්බ රුපියල් 20000ක ඒක නොගෙවන්නේ නම් මාස 6ක සිර දඬුවමක්. ඊට අමතරව මොහුට නියම කරලා තියෙනවා ෆැමිලි කරුට වන්දියක් විදිහට ලක්ෂ 20ක් ගවන්න එය නොගවන්නේ නම් තවත් මාස 6ක බරපතල සිර දඬුවම් කියලා. මෙහි නියෝගය දෙන්නේ මේ මාසේ 2 වෙනිදා. හැබැයි මේ මාසේ 12 වෙනිදා වෙසක් පොය දවසේ මොහුට ජනාධිපති පොදු සමාව ලැබිලා තියෙනවා. මේ කාරණාව ගැන තමයි අපි ඊයේ කතා කරේ. හැබැයි අද වෙනකොට මේ ගැන තොරතුරු අපි එක්ස්ප්‍රෙස් කරලා තියෙනවා. මෙතන මොකක් හරි වරදක් වෙලා තියෙනවා. හැබැයි වරද කාටින් සිද්ධ වුණත් අපි කියන්නේ ජනාධිපති සමාවට අත්සන් කරේ ජනාධිපතිවරයා නම් එතන තියෙන්නේ ජනාධිපතිවරයාගේ අස්තන නම් ඒ සිදුවීමට වගකීම ජනාධිපතිවරයා බාරගත යුතුයි. අරයට මෙයාට මම නෙවෙයි ලිස්ට් එක හැදුවේ මට ආපු ලිස්ට් එක ඒක මගේ ලේකම් කෙනෙක් තමයි මට ගෙනත් දුන්නේ මම ඒක අත්සන් කරේ නෑ. මෙච්චර දවසක් ජනාධිපතිතුමා විපක්ෂයේ ඉද්දී විපක්ෂ මන්ත්‍රීවරයෙක්ව ඉද්දී චෝදනා කරානේ මේ රට බංකොලොත් වෙන්න හේතුව මේ රටේ පාලකයෝ තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් වග කියන්නේ නැති බව කියලා. ඔව් අපිත් ඒක ඒ විදිහටම කියනවා. තමන්ට තියෙන වගකීමට වග විය යුතුයි අදාළ නිලධාරියා හෝ පාලනාධිකාරිය. ඒක අනිත් නායකයන්ටත් හිටපු නායකයන්ටත් ඒ ආකාරයෙන් මේ යනවා. ඒ නිසා තමයි ඔවුන් කරපු වැරදිවලට ඔවුන් මේ දවස්වල හිරේ යන එක ගැනත් අපි සන්තෝෂයෙන් ඉන්නේ. මොකද මේ රටේ හැමෝම මංකොල්ල කාලා තියෙන්නේ හොරකම් කරලා තියෙන්නේ පොදු මහ ජනතාවගේ සල්ලි. ඒගොල්ලෝ වැරදි කරා කියලා එතකොට මේ ජනාධිපතිතුමාටත් කිසිම සමාවක් ගැලවීමක් නැහැ. මම ඒක දැනන් හිටියේ නෑ. බන්ධනාගාර නිලධාරීන් තමයි මට ලිස්ට් එක එව්වේ. මේකෙන් වගකීමෙන් ගැලවෙන්න ජනාධිපතිතුමාට ඉඩක් නෑ. ඒත් එක්ක මතක් කරමින් මේ සිද්ධිය සිදු වෙලා තියෙන ආකාරය ගැන අපි අද දවසේ පැහැදිලි කරගන්නවා. මේ තොරතුරු අපිට ලැබිච්ච තොරතුරු. යම් කිසි දිනවක වාණු හෝ සමහර කාරණා සම්බන්ධයෙන් වෙනස් කිරීම නිවැරදි කිරීම වලට යටත් වෙන්න පුළුවන් මේ කතාව. මේ අතුල තිලකරත්න කියන තැනත්තා අනුරාධපුරයේ මූල්‍ය ආයතනයක කළමනාකරුවෙක් විදිහට සේවය කරලා තියෙනවා. ඒතර මේ සේවය කරද්දී මොහුගේ අතටපත් වෙච්ච මුදල් සාබද්දි විදිහට මොහු පරිහරණය කරා කියලා අපිට දැනගන්න ලැබෙන ආකාරයට මොහුට විරුද්ධව නඩු 20ක් විතර තියෙනවා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හා මහා අධිකරණේ. එසේ තිබියදී මේකේ ආසන්නතම දිනය වන 2025 මේ මාසේ 2 වෙනිදා වන විටත් මොහු අර තියෙන චෝදනා වලින් එක් නඩුවකට වැරදිකාරයා වෙලා බන්ධනාගාරගත වෙලා ඉඳලා තියෙන්නේ.
දෙවනිදා නියෝගය දෙන්නේ ඔහුට එරෙහිව තියෙන දෙවනි නඩුවට. ඒ දෙවනි නඩුව තමයි HC69 ඇලෙරක් 2018 කියන නඩුව. ඒ නඩුවේ තීන්දුව දෙනකොට මේ ප්‍රශ්නගත කාරණාවේ තීන්දුව දෙනකොටත් මේ අතුල තිලකරත්න කියන තැනත්තා ඒ වෙනකොටත් බන්ධනාගාරගත වෙලා ඉන්නේ ඊට පෙර නඩුවකට දඬුවම් ලබන ගම. එතකොට මේ තීන්දුව දෙනකොටත් ඔහු බන්ධනාගාරයේ හිටපු මුල් නඩුව තියෙනවානේ. මේ නඩුවේ දඬුවම් කාලය මේ මාසේ 10 වෙනිදාගෙන් අවසන් වෙලා තියෙනවා. පළවෙනි නඩුවේ දඬුවම අවසන් වෙනවා මේ මාසේ 10 වෙනිදා. දෙවනි නඩුවේ තීන්දුව හම්බ වෙනවා ඊට දවස් 8කට කලින් මේ මාසේ 2 වෙනිදා. ඒ නඩුවේ තීන්දුවේ ඔබ අපි දැනටමත් දන්න විදිහට අවුරුදු 2ක සිර දඬුවම අවුරුදු 5කට අත්හිටවලා තියෙනවා. රුපියල් 20000ක දඩයක් නියම කරලා තියෙනවා. ඒක නොගෙවන්නේ නම් මාස 6ක බරපතල වැඩ ඇතුව සිර දඬුවම් නියම කරලා තියෙනවා. රුපියල් ලක්ෂ 20ක වන්දියක් නියම කරලා තියෙනවා. ඒක නොගෙවන්නේ නම් තවත් බරපතල වැඩ සහිතව මාස 6ක සිර දඬුවම් නියම වෙලා තියෙනවා. එතකොට මේ දෙවනිදා මේ මාසේ දෙවනිදා දුන්න තීන්දුවේදී ඔහුට සිර දඬුවමක් හම්බෙන්නේ නැහැ. ඒ සිර දඬුවම අවුරුදු 5කට අත්හිටවලා තියෙනවා. ඒක හරි. හැබැයි ඔහුට අවස්ථාවක් දීලා තියෙනවා දඩ මුදල ගෙවන්නයි වන්දි මුදල ගෙවන්නයි. ඒ මුදල ගෙවන්න තිබ්බේ 2025 ජුනි 4 වෙනිදා. ජුනි 4 වෙනිදා මෙයා උසාවියට ආවහම බන්ධනාගාර නිලධාරීන් කියනවා මහාධිකරණ විනිසුරුතුමියට මේ තැනත්තට වෙසක් පෝය දවසේ ජනාධිපතිවරයාගේ පොදු සභාව හම්බුණා කියලා. මොහු කලින් නඩුවෙන් මේ මාසේ 10 වෙනිදා නිදහස් වෙලා ගෙදර ගියා නම් දඬුවම් කාලේ ඉවර කරලා ගෙදර ගියා නම් මොහුට දඩ ගෙවීම සඳහා හා වන්දි මුදල ගෙවීම සඳහා නියම කරලා තියෙන අධිකරණය 2025 ජූනි මාසේ 4 වෙනිදා නම් කලින් නඩුවට මොහු 2025 මේ මාසේ 10 වෙනිදා වෙනකොට දඬුවම ඉවර කරලා නිදහස් වෙලා ගිහිල්ලා නම් ජනාධිපති සමාව හම්බෙන්නේ කොහොමද මොහුට මේ මාසේ 12 වෙනිදා. මේක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නගත කාරණාවේදී අපිට පැහැදිලි වෙන දෙයක් තමයි ලොකු සැලසුමකින් බරපතල ආකාරයේ කාරණා සිද්ධ වෙලා තියෙනවා කියන එක. මොකද ඒ වන විට බන්ධනාගාරගතව සිටි නැති තැනැත්තෙකුට ජනාධිපතිවරයාගේ සමාව හම්බෙලා තියෙනවා. මොකද 10 වෙනිදා කලින් නඩුවෙන් නිදහස් වෙලා ගිහිල්ලා ඊළඟ නඩුවේ බන්ධනාගාරගත වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ජුනි මාසේ 4 වෙනිදා. ජුනි මාසේ 4 වෙනිදා ඔහු දඩ මුදල ගෙවුවා නම් ඔහු වන්දි මුදල ගෙවුවා නම් ඔහුට බන්ධනාගාරගත වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු නැවත බන්ධනාගාරගත වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ජුනි මාසේ 4 වෙනිදා. ඒතර ජුනි මාසේ 4 වෙනිදා තීරණය වෙන්න තියෙද්දී මේ මාසේ 12 වෙනිදා මොහුට ජනාධිපති සමාව හම්බෙලා තියෙනවා. ඒකට මේකෙන් බරපතල අගතියටපත් වෙන්නේ අර පැමිණිලිකරු. ඔහුට රුපියල් ලක්ෂ 40ක් ඒ වෙනකොට නැති කරගෙන. ඒක සිවිල් නඩුවක් පවරලා වෙනම ගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි මේ අධිකරණ කටයුත්තේ 2014 වෙච්ච සිද්ධියක් මේක 2018 නඩු පවරලා තියෙන්නේ. මේ වෙනකොට 2025 දල වශයෙන් අවුරුදු 7ක් ආසන්න වශයෙන් අවුරුදු 6ක් සම්පූර්ණ වෙලා තියෙනවා අධිකරණ කටයුත්තට. එහෙම තිබුණා ඔහුට සහනයක් හම්බෙන්න ගිය වන්දි මුදලත් අහිමි වෙලා තියෙනවා ජනාධිපතිවරයාගේ මේ සමාව නිසා. හැබැයි දැන් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කියන්නේ මොකද්ද? අපි මෙහෙම ලිස්ට් එකක් හැදුවේ නැහැ. මේක ජනාධිපතිවරයා නිකුත් කරපු මාධ්‍ය නිවේදනයේ තියෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කරපු මාධ්‍ය නිවේදනයේ තියෙනවා. අපි මෙහෙම ලයිස්තුවක් හැදුවේ නැහැ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් හෝ බන්ධනාගාර නිලධාරීන් තමයි මේ ලයිස්තුව හදලා ඉවර තියෙන්නේ. ජනාධිපතිවරයා තමයි අත්සන් කරන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ අවසානෙට අනුමැතිය හම්බෙච්ච අස්සන කාගෙද? කිසිසේත් තමන් අත්සන් කරා තමන් මේක දැනන් හිටියේ නැහැ කියන කතාව කියන්න බෑ. මොකද මේ වන විට මේ වාගේ වගකීම් විරහිත ප්‍රකාශ කරන තෝතැන්නක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. එකක් ජනාධිපතිවරයාගේ මේ කතාව. ජනාධිපතිවරයා කරාද නැද්ද කියන එක නෙවෙයි අපි කියන්නේ. අවසානට අස්සන ගහනවා නම් එහි වගකීම ජනාධිපතිවරයාට. ඔය එක. මීට කලින් සිද්ධියක් වුණානේ
අර සුනිල් වටකල මහත්තයා ගියානේ පාස්පෝර්ට් කන්තෝරුවට. මොකද එතුමාගේ අමාත්‍යංශයේ යට තියෙන ආයතනයක්. හැබැයි පාස්පෝර්ට් කන්තෝරුවට ගිහිල්ලා ඇවිල්ලා සංචාරය කරලා ඇවිල්ලා එතුමම කියනවා කවුදෝ කෙනෙක් මං කීවා කියලා පාස්පෝර්ට් 17ක් හදාගෙන. අරුම බුදුම කතාවන්නේ කවුරු හරි එහෙම කිව්වයි කියමු. එතකොට එතන හිටපු නිලධාරීන්ට හදාන්න පුළුවන් ද එතුමාට මෙහෙම කිව්වා කියලා. ඒතර මේ දෙයක් ගැන තාම ඒ හදපු තැනත්තා කා වෙනුන්ද මේව හැදුවේ කියලා නෑ. ඔව් වෙනුවෙන් මං හිතන්නේ පැමිණිලක් තියෙනවා. හැබැයි එහෙම දේවල් කරනවා නම් මේ ආණ්ඩුවේ ඒකත් ප්‍රශ්නයක්. ඊළඟට වරායෙන් කිසිම සෙවිල්ලක් බැවිල්ලක් නැතුව කන්ටේනර් 323කුත් එළියට දාලා තියෙනවානේ. ඒතර මේවත් කියන්නේ මේ ඇමතිතුමාගේ නියෝගය මත නිදහස් කරා කියලා තමයි වරාය පැත්තේ තියෙන සංගම් වලින් අපිට දැනගන්න හම්බෙන්නේ. ඒතර මේ කාරණා හැම එකක්ම බලද්දී ආණ්ඩුවේ ඉන්න සමහර මැතිවතුරුන්ගේ ප්‍රකාශات බලද්දී අපිට දෙන්නලා තියෙන දේ තමයි මේ ආණ්ඩුවත් තමන්ගේ ක්‍රියාවන් ගැන වගවීමක් නැති එක. මේ විදිහට ගියොත් අර 103 ඉඳලා උස්සලා තිබ්බ ජනතා අභිලාෂය විනාශ වෙලා යන එක වළක්වන්න බෑ. හොරු දූෂිතයන් අල්ලලා ඔවුන් එලවලා මේ රට හරිමකට ගන්න සිස්ටම් එකක් චේන්ජ් කරනවා කියලා ආණ්ඩුවට සිස්ටම් එක චේන්ජ් කරගන්න බැරි වෙයිද කියලා සැකයක් අපිට තියෙනවා. ඒ ගැන අපිට තියෙන සතුටක් නෙවෙයි කනගාටුවක්.